අයිබෝන් පුංචි ප්‍රශ්නයක් ඔබෙන් අහනවා. ඔබ නව යෞවනයේ දරුවෙකුගේ අම්මා තාත්තා කෙනෙක්ද? එහෙම නැත්නම් ඔබ දරුවන් සමග මෙන්න මේ කියන නව යෞවනයේ දරුවන් සමග ගනුදෙනු කරන කටයුතු කරන වෘත්තිකයෙක්ද? එහෙනම් අද දවසේ මාතෘකාව ඔබට වැදගත් වේ. ප්‍රේම සම්බන්ධතාවයන් තුළ අපි කෙසේ කටයුතු කරන්න ඕනද කියන කරුණු කාරණාව ගැන. අපි කවදා හරි කල්පනා කරලා තියනවද මේ නව යෞවනීය දරුවා මෙන්න මේ ප්‍රේම සම්බන්ධතාවය කියන එක ඕකේ වරදක්. ගොඩක් වෙලාවට මේ වගේ දෙයක් ආරංචි වුණාම මේ වගේ දෙයක් අපේ කන වැටුනම අපි ටිකක් කටයුතු කරන ආකාරය වෙනස්. අපි ඕන්ට දැඩි ලෙස තහංචි දමන්නට පුළුවන්, ඕන්ට සිතට කරන්නට පුළුවන් නිවසතුල සහ ගොඩක් වෙලාවට අපි ඕන්ට ප්‍රතික්ෂේප කරනවා. දැඩි මානසික හිංසනයක්, ශාරීරික හිංසනයන් ගෙන දෙන්නට පුළුවන් දෙමව්පියන් වෙනුවෙන්. හැබැයි මේක හරිද? ඇත්තටම මේක වැරදි. අපි මේ වගේ අවස්ථාවක කටයුතු කළ යුත්තේ ඉතාමත්ම දුරනින්. මොකද මේ තත්ත්වය කළමනාකරණය කරගන්නට අපි ඔවුන්ට උදව් කරන්නට ඕන නිසා අපි හොඳින් මේ කාල පරිච්ඡේදය අපි තේරුම් ගත යුතු වෙනවා. අපි කවදා හරි කල්පනා කරලා තියනවාද ඇත්තටම මෙන්න මේ අපේ දරුවන්ගේ මේ නව යෞවනය කියන්නේ මොකක්ද කියලා. සැබෑවටම මේ නව යෞවනය කියලා කියන්නේ අපේ දරුවන් මුහුණ දෙන ඉතාමත් සංකීර්ණ සහ කාල පරිච්ඡේදයක්, තීරණාත්මක අවධියක්. මොකද මෙන්න මේ කාලය තුළ ඔවුන් මානසිකව සහ ශාරීරිකව ඉතාමත් වේගයෙන් ඔවුන්ගේ ජීවිතයේ විවිධ වූ ගැටලුවලට මුහුණ පානවා. මේක ඇත්තටම අපේ ඔවුන්ගේ මොළයේ මනෝභාවයන් වල තේරුම් සිදුවීමට ක්‍රියාදාමයන් සිද්ධ වෙන කාල පරිච්ඡේදය. පුද්ගලයෙකුගේ මොළයේ තියෙන මේ ඉදිරිපස කොටසක් ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් කියලා. අපි කියනවා පූර්ව ප්‍රහස්ත බාහිර. මෙන්න මේ කාලය වෙනකොට මේ දරුවෙකුගේ මෙන්න මේ කොටස සම්පූර්ණයෙන් වර්ධනය වෙලා නැහැ. මෙන්න මේ කොටස තමයි ඇත්තටම පුද්ගලයෙකුට තීරණ ගැනීමේ හැකියාව කියන එක. ඒ වගේම තමයි තාර්කික චින්තනය කියන එක, ආවේග පාලනය සඳහා බලපෑම් කරන මොළයේ ප්‍රධානම කොටස විදිහට අපි හඳුන්වා දෙන්නේ. නමුත් මේ නව යෞවනයේ සංවර්ධනය වෙලා නැහැ. ඉතින් අපේ දරුවෝ මේ වගේ තත්ත්වවලදී මුහුණ පාන්න බැරිද? ඔවුන් වැරදි මෙන්න මේ කියන මේ නව යෞවනීය ප්‍රේම සම්බන්ධතාවල නියැලෙන්නට හැකියාවක් නැහැ. පුළුවන්. මොකද තීරණ ගැනීමේ හැකියාව හොඳ තීන්දුව නිසි කියන්නේ දිගු කාලීනව හිතලා බලලා තීරණ ගැනීමේ හැකියාවක් මේ කාල පරිච්ඡේදයේ ඕනට ඇත්තටම ශක්තිතාවයක් නැහැ. සහ ඔබ අහලා තියෙනවද මේ කාල පරිච්ඡේදය වෙනකොට යාළගේ හෝමෝන ක්‍රියාකාරීත්වය දැඩි ලෙස සිද්ධ වෙනවා. සහ අපේ මේ මොළයේ තියෙන රිවෝඩ් සිස්ටම් කියන එක විශාල වශයෙන් මේ වෙනකොට සක්‍රිය වෙලායි තියෙන්නේ. ඩොපමින් හෝමෝන ශ්‍රාවය වෙන පටන් අරන් තියෙනවා. ඩොපමින් කියන්නේ ඇත්තටම මේ සතුට දනවන, තෘප්තිය දනවන දේවල් වලට දරුවක් දැඩි ලෙස අත්දැකීමක් කරන හෝමෝන දරුවන් මේ සඳහා දැඩි ලෙස මුහුණ දෙනවා. ඒ වගේම ඔබ අහලා තියෙනවද මේ ඔක්සිටොසින් කියන හෝමෝනය, විශේෂයෙන්ම විබැඳීම් හෝමෝනය කියලා අපි කතා කරනවා. මේ වෙනකොට ඔවුන් මේ වගේ සම්බන්ධතාවයකදී ආදරය, සෙනෙහස කියන දේවල් වැඩි කරන්න මෙන්න මේ කියන හෝමෝනයක් බලපෑම් කරනවා. එතකොට මෙන්න මේ කියන කාරණා මතක් කරලා අපි ඇත්තටම මේක ටිකක් සංකීර්ණ කාරණාවක්. ඒ නිසා අපි ඔවුන් සමග කටයුතු කරන වෘත්තිකයන් නම් අපි මේ වයසේ දරුවන් ඉන්නවා. අපි මේ තත්ත්වය ඇත්තටම කළමනාකරණය කළ යුතු නැහැ. කළමනාකරණය කළ යුතුමයි. ඔවුන්ගේ සැබෑ තත්ත්වය මේ වගේ තියෙන බරපතලකම් වෙනකොටම අපිට බලපෑම් කරන්නේ කියන එක ආදරණීය ඔවුන්ට කියලා දෙන්න ඕනේ. විශේෂයෙන්ම අපි ළඟට එන ගොඩාක් දෙමව්පියෝ මේ අපිත් එක්ක කතා බහ කරන්නේ අනේ අපේ දරුවෝ ඉතාමත් වශීකරු වෙලා ඉන්නේ. දැන් අපි කියන කිසිම දෙයක් අහන්නේ නැහැ. එයාගේ අධ්‍යාපනික පසුබිම සම්පූර්ණයෙන් කඩා වැටිලා තියෙනවා. අපි සහ දරුවාගේ තියෙන සම්බන්ධතාවය ගොඩක් ගිලිහිලා තියෙනවා. ඉතින් මේ කාරණා ඇත්ත වෙන්නට පුළුවන්. මොකද ඔවුන් විරුද්ධ ලිංගිකයන් කියන මේ ආකර්ෂණය වෙන මේ වයස තුළ මේ කාල පරිච්ඡේදය තුළ තමයි දෙමාපියන්ගෙන් ඈත් වෙන්නට පුළුවන්. ඉතින් මේ තත්ත්වය
වළක්වා ගන්න කියන එක ගැන අපි කතා කරන්නට ඕනේ. අපි අපේ දරුවගෙන් මෙන්න මේ ප්‍රේම සම්බන්ධතාවයේ කියන කාරණාව අපිට සැලවුණොත් අපි ගොඩක් වෙලාවට දෙමව්පියන් විදියට කරන්නේ උන්ට පහර දෙනවා, ඔවුන්ට ගොඩක් දේවල් අහිමි කරනවා, දුරකථනය සංගවා ගන්න ඕන්ගේ හිරකාරයන් බවට පත් කරනවා. හැබැයි මේ තත්ත්වය ඉතාමත් බැරි සහගත ක්‍රියාවක් නම් අපි වැඩිපුර පෙළඹෙන්නේ මේ තත්ත්වය ඇති කරන්න. මේක වැරදි. අපි මේ තත්ත්වයෙන් සම්පූර්ණයෙන් ඈත් වෙන්න ඕන සහ අපි නුවණින් කල්පනා කරන මේ මොහොතේ කටයුතු කළ යුතු වෙනවා. ඔබ ඔබේ දරුවට මේ තියෙන සැබෑ තත්ත්වය කියලා දෙන්න. මේකේ තත්ත්වය තුළ ඇතිවන අවාසිදායක සිතුවිලි වල තියෙන බලපෑම අවාසිදායක කරුණු කාරණා පිළිබඳව ඉතා හොඳින් යහළුවෙක් වගේ දරුවව ළඟ කරන් කියා දෙන්නට ඕනේ. ඔබ පහර දෙනවා. ඔයා මේක නතර කරන්න ඕන කියන එක දැඩි ලෙස කියා පෑමුවා. මේ කළ යුත්තේ ඉතා හොඳින් කාරුණිකව සංවේදීව මේ කටයුත්තට එළඹීමමයි ඔබ කළ යුතු වන්නේ. සහ ඔබ තේරුම් ගන්නට ඕනේ මේක ටිකක් සංකීර්ණ කාල පරිච්ඡේදයක් කියන එක. ඒ නිසා මේ මොහොත තුළදී මේ තත්ත්වය කළමනාකරණය කරගන්න මේක සුදුසු වයස නොවේ කියන එක සහ මේ සඳහා තමන්ට වයසක් වෙනවා කියන එක ඔවුන්ට කියලා දෙන්නට ඔබ කටයුතු කරන්නට ඕන. සහ ගොඩක් වෙලාවට අපේ දෙමව්පියන් මේ වගේ දෙයක් දැනගන්නවා අපි දරුවන් එක්ක කතා කිරීම කියන එක සම්පූර්ණයෙන් අතර කරන අවස්ථා තියෙනවා. සමහරට දරුවෝ අපිත් එක්ක ඇවිල්ලා ඉන්න අවස්ථා තියෙනවා. මගේ මෙන්න මෙහෙම දෙයක් ආරංචි දැන් අම්මා මාත් එක්ක කතා කරන්නේ නැහැ. ඒකට මේක අතිශය වැරදි. මේ හරහා සිද්ධ වෙන්නේ දරුවා තව තවත් දරදඬු සහ ඔහු හෝ ඇය මේ කියන ප්‍රේම සම්බන්ධතාවයේ තවදුරටත් පවත්වාගෙන යනවා කියන එක විතරමයි. නිසා ඔබ ගුරුවරයෙකුට ඕන. අනෙක් කාරණාව තමයි ඔබ ඔවුන් සමග කටයුතු කරන වෘත්තිකයෙක් ඇත්තටම ඔබ ඉතාමත් සැලකිලිමත් වෙන්නට ඕනේ. දරුවාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න සහ දරුවාගේ ගොඩක් වෙලාවට මේ වගේ දෙයක් ආරංචි වුණාම පොදුවේ සබාවන්නට මේ ප්‍රශ්න විසඳලා අපි දකින්නට පුළුවන්. නිසා ඒක වැරදි. මේක දරුවෙකු විසින් මං කියන එකක් සංකීර්ණ ක්‍රියාවලියක්. මේ දරුවා ළඟට අරගෙන ටිකක් හොඳින් මේක කියලා දෙන්න. මේක වැරදි. මේක අපේ වයසට ගැලපෙන්නේ පුතා. එහෙම කියලා අපි චුට්ටක් මේකට සංවේදී වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි ප්‍රසිද්ධිය දරුවව චෝදනාවට ලක් කරනවා නම් ඒක ඉතාමත්ම ඒ දරුවගේ මානසිකත්වයට සහ එයාගේ පෞද්ගලිකත්වයට පෞරුෂත්වයට හැමදේටම බලපෑමක් එන්න කරන නිසා අපි වැඩිහිටියන් අපි දෙමෝපියන් විදිහට මෙන්න මේ කරුණු ගැන සැලකිලිමත් වෙලා මේ තත්ත්වය කළමනාකරණය කරගන්නට අපි දරුවන් උදව් කරන්නට ඕනේ. ඒකට ඔවුන්ගේ අධ්‍යාපනික ඉලක්ක කරා ළඟාවීමේ හැකියාව තියෙනවා සහ අපි ඔවුන්ගේ අනාගත වෙනුවෙන් වෙහෙසෙනවා කියන වෙහෙසීමේ සාර්ථකත්වයේ ප්‍රතිඵල අපිට අත්දකින්නට පුත්ති විඳින්නට හැකියාවක් ලැබේ. ඒ නිසා මම ආරාධනා කරන ආදරණීය දෙමව්පියනි, ආදරණීය වෘත්තිකයනි, ඔබ කුමන ශාස්ත්‍රයක හිටියත් ඔබ දරුවන් සමග කටයුතු කරන කෙනෙක් නම් දරුවන්ගේ කාරණාවලදී අතිශය සංවේදී වන්න. මේක දරුවන්ට තියෙන ලෙඩක් හෝ දරුවගේ අකීකරු වීමක් නෙමෙයි. මේ ඔවුන් මුහුණ දෙන ඔවුන්ගේ වයස් පරාසයේ තියෙන ඉතාමත්ම සංකීර්ණ තත්ත්වයක්. එනිසා තත්ත්ව අවබෝධ කරගෙන දරුවන්ගේ මේ වගේ දේවල් කළමනාකරණය කරන්නට හරි මඟ පෙන්වීමට අපි වැඩිහිටියන් විදියට කටයුතු කරමු. එවිට සුන්දර ලස්සන ලොවක් නිර්මාණය කරන්නට, ලස්සන දරු පරපුරක් බිහි කරන්නට අපිට හැකියාවක් ලැබෙනවාමයි. එනිසා අපේ දරුවන් රැක ගැනීම අපේ යුතුයකමක් කියලා හිතන අපි කටයුතු කරමු. අයිබෝවන්.